මේ තමයි මේ කතාව නෝමල් විදිහට යන අවසාන එපිසෝඩ් එක. 22 වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ සෑම් ඩීන් දෙන්නට තනිකර යුද්ධයක් තමයි කරන්න වෙන්නේ. කතාව පටන් ගන්න සෑම් සහ ඩීන් දෙන්න කේස් එක පස්සේ යන ගම. සෑම් හොටෙල් එකට වෙලා දඩයම් කරන කෙනා ගැන විස්තර හොයද්දී ඩීන් තනියම මවුස් එක අතුරුදහන් වෙච්ච පැත්තකට ගිහිල්ලා තියෙනවා. සෑම්ට අයිඩියා එකක් තියෙනවා මේ දඩයම් කරන්නේ මොකද්ද කියලා. මේ විදිහට මෙයාලා දඩයම් කරන්නේ ජීන් කෙනෙක්. කට කතාවල තියෙන විදිහට යාලට පුළුවන් අපේ ඕනම සීනයක් සැබෑ කරන්න. කේස් සෑම් ආගත දේවල් වලට අනුව නම් ඒක ටිකක් වෙනස් වෙනවා. මොකද සතවර්ෂ ගානක් තිස්සේ ජෙනරල් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගෙන් පෝෂණය වෙච්ච එක. ඩීන් අහන මොන වගේද කියලා. සෑම් කියන දේ උන් ටිකක් ලොකුයි. ඒ වගේම හැංගිලා ඉන්නේ. ඉතින් මේකත් එක්ක සෑම් එපා කියද ඩීන් යන්න හදන්නේ. එයා දැකපු පාළු තන පරීක්ෂා කරන්න. ඉතින් ඩීන් එන්නේ තැල්ල දාපු ඔෆිස් බිල්ඩින් එකකට. තනියම ඇවිල්ලා පරීක්ෂා කරගෙන අතරේ හිතා ගන්න බැරි විදිහට එකපාරටම ඇවිල්ලා ඇඟ පුරා පච්චේ තියෙන කෙනෙක් ඩීන් වල්ලා ගන්නවා. ඒ විදිහට මේ තමයි මෙයාලා කතා වුණු ජීම්. වෙන දේ මොකද්ද කියලා පෙන්වෙන්නේ නැතත් එයා මොන හරි මායාකාරී දෙයක් ඩීන්ට කරනවා. මෙතනින් පස්සේ ඩීන් එකපාරටම අවදි වෙන්නේ සාමාන්‍ය ගෙදරකින්. මෙයාගේ බෙඩ් එක උඩ ගෑනලා මේකුත් ඉන්නවා. ඩීන්ට වෙන දේ හිතා ගන්න බෑ. එයා කෙලින්ම සෑම්ට කෝල් එකක් ගන්නවා. සෑම්ව දන්නේ නැහැ මොකෝ කොහොමද කියලා. ජීන් මට පහර දුන්නා. සෑම් අහන්නේ බොන්න පුළුවන් ජින්ද කියලා. නෑ බම් බය හිතන සත්‍යය. ඌ එකපාරටම මගේ ඇඟට අත දිව්වා. එකපාරටම මම දුන්නේ සරාගේ ගෑනු කෙනෙක් එක්ක. කවුද කාමද්ද? ඩීන් ආ බීලා ඉන්නේ. දැන් ගිහලා ටිකක් නිදා ගන්න. ඊට උදේ අපි අමුණව කතා කරමු. ඩීන්ට මේ වෙන්නේ මොකද කියලා හිතා ගන්න බෑ. යා මේසුර බැලුවම මෙතන තියෙන ලියුම් වලින් දැනගන්නේ මෙයාලා මේ ඉන්නේ ලෝරන්ස්ල කියලා. ඒ කියන්නේ ඩීන් ඉපදුණා කියලා. මේ අතර මෙතෙන් එනවා කාමන්. ඇත්තටම එයා ලස්සන ගෑනු කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා ඩීන්ට ආයෙ මතෙන් දෙන්න කියලා. පිස්සෙකුත් දීලා මෙතනින් යනවා කාමරේට. කාමරේ පැත්තක බැලුවම ඩීන් සහ කාමන් එකට ගත්ත පින්තූර බව තියෙනවා. හැබැයි මෙතන තියෙන එක පින්තූරයක් දැක්කම ඩීන් එකපාරම වාහනේට අරගෙන මේ ගෙදරින් පිටත් වෙලා යනවා. එයා එන්නේ තවත් කීතරකට. දොරට තට්ටු කරලා පොඩි වෙලාවකින් ගෙදරින් එන්නේ එළියට ගෑනු කෙනෙක්. මේ වෙන දේ හිතා ගන්න බෑ. ඇත්තටම මේ ගෑනු කෙනා තමයි ඩීන්ගේ අම්මා මේටි. ඩීන් මේටි දිහා බලන් ඉන්නේ. හරියට හුරුමන දිහා බලන් ඉන්නවා වගේ. කවන් මට කෝල් එකක් දීලා කිව්වා එකපාරටම ගෙදරින් ගියා කියලා. ඩීන් අහනවා මම පොඩි කාලේ මාව නිජගරජ්ජුවා මට හැමතිස්සෙම කියපු දේ මොකද්ද කියලා. මොකද ඩීන්ට ඕනේ මේ ඉන්නේ ඇත්තම තියලා දැනගන්න. මම කිව්වා ඉන්ඩියල් වල ආව හැමතිස්සෙම බලා ගන්න ඕනේ කියලා. ඩීන්ට මේක විශ්වාස කරන්න බෑ. ඉතින් ඩීන් කෙලින්ම ඇවිල්ලා අම්මව බදා ගන්නවා. මේක හරියට ඊනියක් හැබෑවනවා වගේ. මේ වෙන්නේ මොකක් වුණත් ඩීන්ට මාරම සතුටුයි. එයා මේ හෙදියට බින්දුර පරීක්ෂා කරලා බලනවා. සෑම් උපාධිගත ඒවා. සෑම්ගේ වෙඩින් එක කට්ටිය මේක දින්න පැමිණි ෆොටෝ. ඩීන්ට හැමදාම ඕන වෙලා තිබුණා ඒත් කවදාවත් ඩීන්ට ලැබුණේ නැති. හැමදේම මේ පින්තූර වල තියෙනවා. කොහොමද මේරි කියන විදිහට තාත්තා නම් මැරිලා. ඩීන් අහන බෑනක රටේ කියව මැරුවලි කියලා. නෑ එයා මන්නේ heart attack එකක් හැදිලා. ඔයාලට මතක නැද්ද? ඩීන් එකපාරටම කියනවා ඒක නම් සුපිරි කියලා. එයා වෙන විදිහක මැරුන්නේ නැති එක හොඳයි. ඉතින් මේවත් එක දැන් මේරි තන්නේ. මෙයා හොඳටම බීලා කියලා. මම කාමන්ට කෝල් කරලා ආව ගෙනියන්න කියන්නම්. ඩීන් එක නවත්තලා කියනවා අම්මගෙන් නිදා ගන්න. මට ටිකක් මෙතන ඉන්න ඕනේ කියලා. ඉතින් අන්තිමට මේ ඩීන්ගේ නලකට කිස්සෙකුත් දීලා නිදා ගන්න යනවා. ඊට පස්සේ කතාව පටන් ගන්න ඊළඟ දවස් උදේ. ඩීන් අවදින ගමන් තාමත් තමයි ෆොටෝ එකක් එයාට පේන ගන්නවා. ඉතින් යාද දෙනකෝ කෝල් එකක් ගන්න සෑම්ට. සෑම්ගේ ෆෝන් එකත් ඇද. ඊට පස්සේ ඩීන් කෙලින්ම යන ප්‍රොෆෙසර් කෙනෙක් හමු වෙන්න. එයාට බොරු කියලා. ප්‍රොෆෙසර් කෙනෙක් විස්තර ගන්නවා ජීන්ලා ගැන. ඩීන් අහනවා ඇත්තටම එයාලා තියෙන සබා ගන්න පුළුවන්ද කියලා. පුතාවට තේරෙනව නේද අපි මේ කතා කරන්නේ මිත්‍යාවක් ගැන කියලා. කතාවල හැටියෙන් නම් එයාලට දෙවියන්ට වගේ බලයක් තියෙනවා. එයාලට රියල්ටි එක ඕනි විදිහට වෙනස් කරන්න පුළුවන්. ඇයි ජීන්ලා එහෙම කරන්නේ ආත්ම ආරක්ෂාවටද? ඉතින් අන්තිම ප්‍රොෆෙසර් අහන්නේ පුතා ඔයා බීලා දින්නේ කියලා. ඊළඟට ඩීන් කෙලින් වෙන්නේ එයාගේ වාහනේ ළඟට. ඩීගේ කරලා බලන මොනවද තියෙන කියලා. පේන විදිහට දැන් මේක නිකන් ඩස්බින් එකක් විතරයි. නින්ද මාර හැපි. එයාට දැන් හිතෙන්න ගන්න ඔයා නිකන් සාමාන්‍ය මිනිහෙක් විතරයි කියලා. හැබැයි කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ. එයාට ඇතින් පේන සුදු පාට නැගත්ත ගෑනු ළමයි. කොහොමද ළඟට යන්න වෙන්නේ නැහැ. එයා අතුරු දාන්න වෙලා යනවා. ඊළඟට පෙන්නන්නේ ඩීන් ඇවිල්ලා අම්මලා කියලා සැන්ඩ්විච් එකක් හදාගෙන කන ගමන් ඉන්නේ. කියන විදිහට මේක තමයි ආකාපු රසම සැන්ඩ්විච් එක. අම්ම ඇවිල්ලා අහනවා පුතේ අද ඔයා වැඩට යන්නේ නැද්ද කියලා. ඩීන්ට මතක නැහැ මොන වැඩද කියලා. ඉතින් මේටි කියනවා ඔයාගේ ගරාජ්ජකේ වැඩ කියලා. හරි හරි මම මතකයි. මම අද නිවාඩු. මේකේ ලී තියෙන තනකොළ දැක්කම ඩීන්ට පට්ටව සතුටුයි. එයාට ඕනේ දැන් තනකොළ කපන්න. ඒත් මේට පුදුමයි. ඩීන් තනකොළ කපන්න යන්නේ හරි කවදාවත් එයා තනකොළ කපලා නෑ වගේ. ඕන ඩීන් ඊළඟට එළියට බහැලා මහරම සතුටෙන් තනකොළ ටික කපනවා. ඒ නිදිර සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන එක තමයි ඩීන්ගේ ලොකුම සීනේ වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ඔක්කොම කරලා සතුටෙන් ඉද්දි ටික වෙලාවකින් මෙතෙන් එනවා සෑම් කායකේ. ඩීන්ට මේක විශ්වාස කරන්නත් බෑ. මොකද සෑම් ඇවිල්ලා ඉන්නේ ජෙසිකාත් එක්ක. මුල් කතාවේ හැටියට අන්නන් ඩීන්ගේ අම්මයි ජෙසිකයි දෙන්නම මැරලා ඉන්න ඕනේ. ඉතින් ජෙසිකෝ දාගෙන එක ඩීන්ට මාරම සතුටක්. සෑම් මේක කතා කරන්නේ නැතුව ඩීන් ගිහලා ජෙසිකෝ බදා ගන්නවා. කොහොමද සෑම්ට ඩීන්ගේ හැදිරි මමතුයි. සෑම් කියද්දි තමයි දැනගන්නේ අද තමයි අම්මගේ උපන්දිනය කියලා. ඉතින් ඊළඟට වෙන්නන්නේ සාමාන්‍ය විදිහට කට්ටියත් එක්කම අම්මගේ උපන්දිනය සමරන්න හොටෙල් එකකට ගිහිල්ලා. පේන විදිහට සෑම් සහ ජෙසිකා දෙන්න විවාහ වීසගෙන ඉන්නේ. ඉතින් මේ සතුටුදායක මොහොතේ තමයි ඩීන් තායමත් මේ හොටෙල් එකෙන් කලින් දැකපු ගෑනු ළමයි පේන්නේ. හැබැයි මේ වෙලාවේ ඒ ගෑනු ළමයි ටිකක් කීල්ටි වෙලා ගිහිල්ලා. කලින් විදිහටම ළඟට යන්න වෙන්නේ නැහැ. එයා අතුරුදාම් වෙලා යනවා. ඉතින් කට්ටියත් එක්ක ගෙදර ඇවිල්ලා නිදාගෙන යන්න හදන්නේ. අයියෝ තාම රෑ 9වත් වෙලා නැහැ. ඔයාලා දෙන්නේ එන්ගේජ් වෙලා ඉන්නේ. අපි මේක සමරන්න ඕනේ. මේකත් එක්ක සෑම් පොඩි වෙලාවක ඉල්ල ගන්නවා ඩීන් එක කතා කරන්න. ඩීන් පැත්තට කතා කරන් ගිහලා අහනවා. හරි ඔයාලට මොකද වෙලා තියෙන්නේ? මට ඔයාගෙන සතුටුයි සෑමි. ඔයා කවදින් දන්නවද සෑමි කියලා කතා කරන්න පටන් ගත්තේ? ඩීන් අපි ඔය විදිහට කතා කරන්නේ නැහැ.
ඔයා මගේ ක්‍රෙඩිට් කාඩ් ඉස්සුවා. ඔයා මගේ ප්‍රොම් ඩේට් එකේ ගර්ල් එක නිදාගත්තා. මට ඒ හැමදේටම සමාව වෙන්න. නෑ ඒකට කමක් නෑ. ඔයා වෙනස් වෙන්න ඕනේ නෑ. ඔයා මම අතර කොහොමවත් පොදු දෙයක් ඇත්තෙම නෑ. නෑ අපි අතර තියෙනවා. දඩයන් කිරීම මොකද්ද? මම මගේ ජීවිතේ කවදාවත් දඩේ මේ ගිහිල්ලා නෑ. ඉතින් නින්ද විවේක ගන්න කියලා සෑම් මෙතන යන්න යනවා. පේන විදියට. අනිත් හැමදේම හොඳ විදියට උනා. එයාලා අතර පිට සහෝදර බැඳීම වෙනවා. එයා මේ ජීවත් වෙන ඩ්‍රීම් එකේ නෑ. දැන් තනියම පුටුවකට වෙලා ඩීන් මේ ගැන හිත හිතා ඉන්නේ. කාමන් මෙතෙන් දෙන්නේ. ඩීන් කැමතිම බියර් එකක් අරගෙන. කොහොමද ඩීන් කාමන්ට කියන්නේ? මේ මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ නෑ. හැබැයි මේ වෙන දෙයට මම කැමතියි. ඉතින් ටික වෙලාවකින් ඩීන් ගිහලා ටීවී එක බලන්න ගන්නවා. මෙතෙන්දී ප්‍රවෘත්තියක් දකින්න ලැබෙනවා. ගුවන් යානයක් කඩා වැටිච්ච එකක් ගැන. පේන විදිහට ඒකින්දු හැමදේම මැරිලා. මේක දැක්කම ඩීන් එකපාරටම බය වෙනවා. මොකද පළවෙනි සීසන් එකේදී අපිට පේනවා ඩීන් මේ ගුවන් යානය කඩම් වෙන එක නවත්තනවා. ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවම මේ කතාව ඇත්තා. මේ මිද්දේ ඩීන්ට පේනවා. ඩීන්ගේ ඉස්සරහින් අමුතු ඡායාවක් එයාගේ කාමරේට යනවා. එයා ඊපස්සෙන් ගිහිල්ලා අල්මාරිය අරලා බලනවා. එයාට නිකම්ම පේන ගන්නවා. අත්තලින් ගැට ගහලා ඉල්ලලා ඉන්න. මැරිච්ච දෙන්නෙක්ගේ බොඩි දෙක. ඒක පිටිපස්ස බැලුවම පේනවා. මෙයා කලින් දපු ගෑන් ළමයා. දැන් එයා තව ටිකක් වෙනස් වෙලා. එයා ඩීන්ගේ ඉස්සරහ දිමතුරු දහන් වෙලා යනවා. ඉතින් ආයෙ අල්මාරිය බැලුවම අල්මාරියේ පේන දේවල් තව දුරටත් පේන්නේ නැහැ. මේ දේවල් එක ඩීන් කෙලින්ම යන කනත්තට ගිහලා තාත්තගේ සෝන ළඟදී තනියම සෝනත් එක්ක කතා කරනවා. ඔයා හිටිනම් මට ගියාව ගිහිල්ලා ජින්නව මරපන් කියලා. ඒ මිනිස්සු බේර ගන්නක මගේ ජොබ් එකුනේ. ඒ මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි. අම්මට ජීවත් වෙන්න පුළුවන්. සෑම්ට මැරි කරන්න පුළුවන්. පේන විදිහට ඩීන් තේරුම් අරන් ඉන්නේ. එයා යාගේ ඩ්‍රීම් එකේ ජීවත් වුණොත් එළිය මිනිස්සුන්ව මැරෙන්න වෙනවා කියලා. ඉතින් ඩීන් තීරණයක් ගන්නවා. එයාට තියෙන දේවල් අතහැරලා මිනිස්සුන්ව බේර ගන්න. ඊට පස්සේ කෙලිම මහරයා යා ඉන්නේ උඩට. කොහමද සෑම් හිතන්නේ? ගෙදරට හොරෙක් පැනලා කියලා. මේ සීන් එක නිකන් හරියට පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ වගේ. වෙනසකට වෙන්නේ ඩීන් මේ පාර සෑම්ව නිකම්ම බිම දානවා. ඩීන් ඔය මොකද්ද මේ කරන්නේ? ඒක ගිහලා සෑම් ලයිට් එක දැම්ම තමයි පේන්නේ. ඩීන් ඇවිල්ලා තියෙන්නේ අම්මගේ ගෙදරින්. සිල්ව හැඳි පිහදාල් දුවන පෙට්ටෙකුත් හොරකම් කරගෙන. ඩීන් ඔයා මේ මොනවද කරන්නේ? ඇයි අම්මගෙන් හොරකම් කරේ? ඔයාට ඇත්ත දැනගන්න ඕනද? මම එක්කෙනෙක්ට සල්ලි ටිකක් නැහැ. සෑම් මට තමා වෙන්න. මට මේ හතර වෙන්න පුළුවන් නම් මම ඇත්තටම කැමතියි. ඒත් මිනිසුන්ගේ ජීවිත මේක මත රඳා පවතිනවා. ඩීන් ඔයා මේ මොනවද කියන්නේ? මොකුත් දැන් අමතක කරලා දාන්න එක. අම්මට කියන්න මම යාට ආදරේ කියලා. ඉතින් මේක ඩීන් මෙතනින් සිල්ව පිහකුත් අරගෙන මෙතනින් යන්න හදන්නේ. කොහොමද ඩීන්ට මෙතනින් තනියම යන්න වෙන්නේ නැහැ. එයා කාර් එකේදී සෑම් එක පාටම වෙලා කාර් එකට නගිනවා. සෑම් ඒවා මොනවද කරන්නේ? මේක හරිම භයානකයි. ඩීන් ඔයා මේ මොන මෝඩ වැඩේ කරන්න හැදුවා? ඔයාට මේක තනියම කරන් දෙන්න බෑ. මට තේරෙන්නේ නැහැ. ඒවා මේක කරන්න. මොකද එයා තාමත් මගේ සහෝදරයා. කාගේ ඇද්දි ඩීන් ළඟ තියෙන අමුතු බෑග් එකක්. සෑම් අහනවා මේ මොනවද කියලා. ඩීන් මේ මොනවද කියලා කියන්නේ නැති නිසා සෑම් මේක බලෙන් මෙරියට අරන් බලන මොනවද තියෙන්නේ කියලා. පේන විදිහට මේකේ තියෙන ලේ. සෑම්ගෙන් බේරෙන්න බැරි නිසා ඩීන් අන්තිමට ඇත්ත කියනවා. සෑම් ඔය තියෙන බැටලු එක ගිලේ. මෙතන සතෙක් ඉන්නවා ජින් කියලා. මම දන්නව මරන්න. මේකත් එක සෑම් හිතන්නේ ඩීන්ට පිස්සු කියලා. ඉතින් එයා කියනවා වාහනේ නවත්තන්න කියලා. සෑම් මට බෑ. මේක ඇත්ත සෑම්. දේවල් තියෙනවා අඳුරේ හැංග වෙලා තියෙන. බය අර ගිහින් වල තියෙන දේවල්. අපි මිනිස්සුම බේර ගන්න ඕනේ. අපි එහෙම කරේ නැත්තම් ඒ දේ කරන්න කවුරුවත් නැහැ. මේක සෑම් කරන්නේ ෆෝන් එක කරන් කාට හරි කියන්න හදන්නේ. ඉතින් ඩීන් කරන්නේ කෙලිම ෆෝන් එක කරන් එළියට වීසි කරන එක. ඉතින් අන්තිමට සෑම් අතරගෙන ඩීන් කාර් එකේ එන්නේ. එයාගේ මතකේ තියෙන මුලින්ම ගෙපු පරණ කොට නැගිල්ලට. එයාට ඇතින් එහෙනවා. ජෑනුමනේ කමාරුවෙන් කෑ ගහනවා. සෑම් කට වහගෙන මගේ පිටිපස්සට වෙලා ඉන්නේ. ඩීන් ගානක් නැතුව ඉස්සරහට ගියා. සෑම් නම් පිටිපස්සෙන් ඉන්නේ පට්ටම් බයි. ටික දුරක් යද්දි තමයි ඩීන්ට හමු වෙන්නේ. එයා කලින් අල්මාරි දැක්ක වගේම දැන් ළම දෙන්නේගේ බොඩි දෙකක් එල්ලීලා තියෙනවා. එයාගේම ටිකක් ඇහෙන් ඩීන් නිතරම දකින්න අර ගෑනු කෙනාවත් පේන්න ගන්නවා. එයාවත් මෙතන එල්ලලා තියෙන්නේ. පේන විදිහට මේ ජින්ලා ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ලේවලි. පේන විදිහට ඇත්තටම ජින් මෙතන ඉන්නවා. ඉතින් ජින් මේ ගෑනු මේ ළඟට එන්න කලින් සෑම් ඩීන් දෙන්න මෙතනින් ගිහලා හැංගෙනවා. කොහොමද පොඩි වෙලාවකින් ජින්ට තේරෙනවා මෙතන කවුරු හරි ඉන්නවා කියලා. කොහොමද සෑම් නම් හොඳටම බය වෙලා ඉන්නේ. ඩීන්ට දැන් හැමදේම පැහැදිලි. ජින් මිනිස්සුන්ගේ ලේවලෙන් ජීවත් වෙන අතරේ කුජුර කලබල නොවෙන්න. තමන්ගේ සීන සැබෑ වුණා වගේ බොරු රියල් ටිකක් මවනවා. ඩීන්ට ඇරින් පේනවා කණුවක් ගැට ගාලා තියෙන බල්බ් එක. මේක දිහා බලලා දිහාටම මෙවිල පේන්නේ. එයා ඒ කණුවේ ගැට ගාලා ඉන්න විදිය. සෑම් මොකද වෙන්නේ මම එයා වගේ නම්. මමත් කොහේ හරි යන ගැට ගහලා ඉන්න ඕන. ඒත් මොකද වෙන්නේ? මේ හැමදේම තියෙන මගේ ඔළුවේ නා. ඉතින් ඊට පස්සේ ඩීන් කල්පනා කරනවා මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා. සෑම් මේ ගෑනු කෙනා මැරිලා නැහැ. මට එක වෙලාවට ඇත්තටම වෙන දේවල් පේන්න ගන්නවා. කාලේ හරි ඩීන් ඔයා කියන ඇත්ත. ඔය මෙතන ඉක්මනට යන්න ඕනේ කියලා. සෑම් හදන ඩීන් වත්ත දෙගෙන මෙතනින් යන්න. හැබැයි මෙතෙන්දී ඩීන් තව දෙයක් තේරුම් ගන්නවා. මම හිතන්නේ ඔය ඇත්ත කෙනෙක් කියලා. ඩීන් ඔයාට මම ඔයාව අල්ලන එක දැනන්න ඕනේද? අර දියාවිල අපි මරන්න කලින් අපි මෙතනින් යන්න ඕනේ. මේක ඩීන් කරන්නේ. එයා ළඟ තිබිච්ච සිල්ව පිහේලියට ගන්න එක. ඩීන් ඔයා මේ මොකද කරන්න හදන්නේ? පැරණි ගේමනක් තියෙනවා. ඔයාට හීනකින් අවදි වෙන්න ඕන නම් ඔයා හීනෙ මැරෙන්න ඕනේ. ඩීන් මේක හීනයක් නෙවෙයි. මේ දේවල් ඇත්තට වෙන්නේ. මම ඔයාගේ ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම ඔයා හදන්නේ ඔයාගේ ජීවිතේම නැති කරගන්න. නෑ සෑම් මේක ඇත්ත නෙවෙයි. මට හොඳටම ෂුවර්. ඇත්තටම 90ක් විතර. හැබැයි ඇති කියලා ඩීන් පිහේයාගේ දේහට අරෝගෙන දිගනසා ගන්න හදන්නේ. මේක සෑම් ගිරව නවතින්න කියලා. හැබැයි වැඩේ කියන්නේ එකපාරටම මෙතෙන්ද ඩීන්ගේ අම්ම එන්න ගන්නවා. මෙන්න ඩීන්ගේ අම්ම විතරක් නෙවෙයි. ජෙසිකා, කාමන් මේ හැමෝම මෙතෙන්ට එන්න ගන්නවා. පේන විදිහට ඩීන්ගේ ඔළුවේ මැවෙන දේවල්ම ඩීන්ව මෙතන තියාගන්න හැමදේම කරනවා. ඉතින් මේ පැමිණිලක ඩීන්ගේ හිතේ මැවුණු දේවල් නිසා එයාලා එක එක දේවල් කියනවා ඩීන්ව මෙතන නවත්ත ගන්න.
ඩීන්ගේ අම්මා කාමන් ජෙසිකා සෑම් හැමදේනම එක එක දේවල් කිව්වා. අන්තිමට ඒ හැමෝටම සෝරි කියලා. එයා තමන්ටම පිහින් යන ගන්නවා. ඩීන් හිතපු දේ හරි. මේකත් එක්කම ඩීන් කොහෙද තැනක ඉල්ලලා ඉද්දි යන්තමට ඩීන් සිහිනවා. පේන සෑම් ඇවිල්ලා ඩීන් හොයාගෙන. ඩීන් නැගිටින්න. කොහොමද ඩීන් තරම් හොඳටම අමාරුයි. කොහොමද සෑම් ඩීන් එල්ලලා තිබිච්ච තැනින් බේර ගන්න හදද්දි තමයි මේ ජීන් ඇවිල්ලා සෑම්ට බාර දෙන්න හදන්නේ. සෑම්ට පුළුවන් ඉන්නේ ඩීන් බැඳලා ඉදුලන් ඔබ ආගෙට කපලා දාන්න විතරයි. ජින් ඇවිල්ලා සෑම් ගතේ තිබෙන පිහියත් අයින් කරලා දානවා. ඉතින් අන්තිමට සෑම්ට බාර දීලා ජින් හදන්නේ සෑම්වත් නීති කරවන්න. ඉතින් මේකත් එක ඩීන් තමන්ගේ පුල් ශක්තියම දාලා බාගෙට කැපිලා ඉපිච්ච ලනුව කොහොම හරි කඩා ගන්නවා. ඉතින් අන්තිමට ඩීන්ට පුළුවන් වෙනවා සෑම් ගලක දෙච්ච පිහිය අවුලගෙන සෑම්ට හානියක් වෙන කලින් ඇවිල්ලා ජීන්ට මේ පිහියෙන් අනින්න. ඉතින් පේන විදිහට මේකත් එක්ක ජින්ගේ කතාව මෙතනින් ඉවර කරලා දාන්න මෙයාට පුළුවන් වෙනවා. ඉතින් පොඩි වෙලාවකින් ඩීන්ට පුළුවන් වෙනවා එයා හීනේ ඉඳපු දැක ගෑන ළමයාව ඇත්තටම ඇවිල්ලා බේර ගන්න. පේන විදිහට ගෑන ළමයට යන්තම සිහිය දිනනවා වගේ. ඉතින් ඊළඟට අපිට මොඩල් එකේදී ආයෙ පෙන්නන විදිහට ඩීන් නිවුස් පේපර් එකක් කියවන ගමන් ඉන්නේ. පේන විදිහට හීනෙන් දැකපු දේවල්. ඒ ගෑන ළමයා මේ නිවුස් පේපර්ස් වල තියෙන දේවල්. ඒ වගේම සෑම් කෝල් එකක් දීලා තියෙනවා හොස්පිටල් එකට. එතනින් කියලා තියෙනවා ගෑන ළමයා හොඳින් ඉන්නවා කියලා. ඩීන් මම දුවාගේ සීන සැබෑ වුණා කියලා. ඒක එහෙම නෑ සෑම්. මම ප්‍රාර්ථනා කරේ අම්මා ජීවත් වෙලා ඉන්න. එයා ජීවත් වෙලා හිටියොත් දඩයම් කරන්න ගන්නෑ. හැමදේම සාමාන්‍ය විදිහට වෙනවා. ඩීන් මට සතුටුයි. ඔයා ආපේ ගැන. ගොඩක් අයට ඒ දේවල් දාලා එන්න ශක්තියක් නැහැ. සෑම් කොහොම වුණත් ඔයාට ජෙසිකා හිටියා. අම්මට මුණුබුරන් දකින්නත් පුළුවන් වෙන්න තිබුණා. ඇත්තටම මට හොඳටම වුණා. එහෙ නවතින්න. සෑම් අපිට ගොඩක් දේවල් නැති වුණා. අපි ගොඩක් දේවල් කැප කරා. ඉතින් සෑම් අන්තිමට කියන්නේ ඩී මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා නිසා. ඒක වටිනවඩි. මම දන්නව එක සාධාරණ නැහැ. ඒත් ඒක වටිනවඩි. ඉතින් අද කතාව මෙතනින් තමයි ඉවර වෙන්නේ. ගින් එන්න සුබ දවසක් ඔයාලට.